මම ඔයාලට අද වීඩියෝ එකෙන් කියලා දෙන්නේ චක්කරේ මතක තියාගන්නේ කොහොමද කියලා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් නේ චක්කරේ කොච්චර පාඩම් කළත් මතක හිටින්නේ නැහැ කියන එක. ඒ වගේ අයට මේ ක්‍රමයට පුළුවන් වෙයි චක්කරේ දෙවරක් ඉඳලා 9 වරක් දක්වාම වරදින්නේ නැතුව මතක තියාගන්න. ගොඩක් අය ගණිතයේ විෂය අමාරුයි කියලා කියන්නේ චක්කරේ බැරි නිසා. හේතුව තමයි ගණිතයේදී තියෙනවා ගුණ කිරීම සහ බෙදීම ආශ්‍රිත ගැටලු. එතකොට ඒවා පුළුවන් වෙන නම් හොඳට චක්කරේ පාඩමේ තියෙන්න ඕනේ. ඒ වගේම දරුවනේ මම මීට කලින් ගුණ කිරීම ආශ්‍රිත කෙටි ක්‍රම කීපයක්ම ඔයාලට කරලා පෙන්නුවා. ඒවට අදාළ ලින්ක් එකත් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඔයාලා බලන්නකෝ. එතකොට ඔයාලට පුළුවන් මින් ඉදිරියට ගුණ කිරීම සහ බෙදීම ඊටාම පහසුවෙන් කරගන්න. හරි. මම දැන් ඔයාලට කියා දෙන්නම් කොහොමද චක්කරේ පහසුවෙන් මතක තියාගන්නේ කියලා. මුලින්ම මම ඔයාලට කියලා දෙන්නම් දෙවරක් චක්කරේ කොහොමද අපි ගොඩනගා ගන්න කියලා. දැන් මේ වගේ මුලින්ම කොටුව ගහ ගන්න ඕනේ. ඊළඟට මම මුලින්ම කරන්නේ මේ විදිහට ඉලක්කම් ටික ලියා ගන්නවා. 2 4 6 8 බිංදුව. මේ පළවෙනි පේලිය ලියපු ටිකම තමයි මම පහළ එකෙත් ලියන්නේ. 2 4 6 8 බිංදුව. ඊළඟට මම මේ ඉලක්කම් වලට ඉදිරියෙන් මෙන්න මේ විදිහට මේ මුල ඉලක්කම් වලට බිංදුව දාගෙන යනවා. මෙතෙන්දි එකේ ඉලක්කම දානවා. ඊළඟට මේ දෙවෙනි පේලියෙත් මම දාගෙන යන්නේ එකේ ඉලක්කම් ටික මේ අවසානයකට විතරක් ඉස්සරහින් 2 කියලා දානවා. දැන් ඔන්න බලමු මේ තියෙන දෙවරක් චක්කරේ නේද කියලා. දෙවරක් 1 2යි, දෙවරක් 2 4යි, දෙවරක් 3 6යි, දෙවරක් 4 8යි, දෙවරක් 5 10යි. දෙවරක් 6 12යි, දෙවරක් 7 14යි, දෙවරක් 8 16යි, දෙවරක් 9 18යි, දෙවරක් 10 20යි. මේ විදිහට හරිම ලේසියෙන් ඔයාලට චක්කරේ මතක තියාගන්න පුළුවන්. ඊළඟට අපි බලමු තුන්වරක් චක්කරේ කොහොමද පහසුවෙන් ගොඩනගා ගන්න කියලා. ඒකෙදි අපි මුලින්ම කරන්න ඕනේ මේ යට ඉඳලා උඩටයි අංක දාන්නේ. 1 2 3 4 5 6 7 8 9 අන්තිම ඉලක්කම අපි මේ පැත්තෙන් බිංදුව කියලා දාගන්නවා. ඊළඟට අපි කරන්න ඕන දේ තමයි මේ හැම පේලියකටම බිංදුව 1 2 ඔන්න ඔය විදිහට ඉදිරියෙන් ඕනේ ලියාගෙන යන්න. බිංදුව 1 2 මේ එළිය අපි ලියාගත්තු බිංදුවට ඉදිරියෙන් 3. දැන් මේ තියෙන්නේ තුන්වරක් චක්කරේ. බලමු දැන් තුන්වරක් චක්කරේ හරි නේද කියලා. තුන්වරක් 1 3යි, තුන්වරක් 2 6යි, තුන්වරක් 3 9යි, තුන්වරක් 4 12යි, තුන්වරක් 5 15යි, තුන්වරක් 6 18යි, තුන්වරක් 7 21යි, තුන්වරක් 8 24යි, තුන්වරක් 9 27යි, තුන්වරක් 10 30යි. හතරවරක් චක්කරෙත් මතක තියාගන්න හරිම ලේසියි. අපි ඒකෙදිත් මුලින්ම මෙතනින් පටන් ගන්නවා. 2 4 6 8 මෙතනින් බිංදුව. මේ විදිහටම මෙතනත් අපි ඉලක්කම් ලියා ගන්න ඕනේ. 2 4 6 8 බිංදුව. ඊළඟට අපි මේ ලියාගත්තු ඉලක්කම් වලට ඉදිරියෙන් තව ඉලක්කමක් දානවා. මේ උඩම තියෙන ඉලක්කම් දෙකට අපි දාන්නේ බිංදුව. ඊට පස්සේ මෙතන 1 1 මෙතන බිංදුව ගාවට අපි දානවා 2. ඊළඟ නැවතත් 2 2 මෙතන 3 3 මේ බිංදුව ගාවට 4. දැන් අපි බලමු චක්කරේ හරිද කියලා. 4 වරක් 1 4යි, 4 වරක් 2 8යි, 4 වරක් 3 12යි, 4 වරක් 4 16යි, 4 වරක් 5 20යි, 4 වරක් 6 24යි, 4 වරක් 7 28යි, 4 වරක් 8 32යි, 4 වරක් 9 36යි, 4 වරක් 10 40යි. මතක තියාගන්න හරිම ලේසි නේද? ඊළඟට 5 වරක් චක්කරේ. අපි මේකෙදි මේ විදිහට 5 බිංදුව 5 බිංදුව 5 බිංදුව 5 බිංදුව 5 බිංදුව. ඔන්න ඔය විදිහට පළවෙනි ඉලක්කම ලියාගෙන යනවා. ඊළඟට දෙවෙනි ඉලක්කම ලියද්දි බිංදුව 1 1 2 2 3 3 4 4 අවසානයේදී 5. දැන් මේ තියෙන්නේ 5 වරක් චක්කරේ. අපි බලමු. 5 වරක් 1 5යි, 5 වරක් 2 10යි, 5 වරක් 3 15යි, 5 වරක් 4 20යි, 5 වරක් 5 25යි, 5 වරක් 6 30යි, 5 වරක් 7 35යි, 5 වරක් 8 40යි, 5 වරක් 9 45යි, 5 වරක් 10 50යි. දැන් ඊළඟට අපි බලමු
6 වරක් චක්‍රය කොහොමද ලේසියෙන් මතක තියාගන්නේ කියලා. මෙතෙන්දි මම මෙන්න මේ විදිහට x අකුරු දෙකක් ලියාගත්තා. මුලින්ම මම මෙතන මැද්දෙන් තමයි පටන් ගන්නෙ. 0 2 4 6 8. ඒ විදිහටම මෙතනත් 0 2 4 6 8. ඊළඟට අපි අනිත් ඉලක්කම දාමු. එතකොට මෙන්න මෙතනින් පටන් ගන්න. 0 1 1 2 3. ඊළඟට මෙතනින් පටන් ගන්නවා 3 4 4 5 6. දැන් බලමු චක්‍රය හරිද කියලා. 6 වරක් 1 6යි, 6 වරක් 2 12යි, 6 වරක් 3 18යි, 6 වරක් 4 24යි, 6 වරක් 5 30යි. ඊළඟ මෙතනින් 6 වරක් 6 36යි, 6 වරක් 7 42යි, 6 වරක් 8 48යි, 6 වරක් 9 54යි, 6 වරක් 10 60යි. ඔන්න මම දැන් 7 වරක් චක්‍රයට අදාළව ඉලක්කම් ටික දාන විදිහ කියනවා. අපි 7 වරක් චක්‍රය ලියද්දි පටන් ගන්න මේ පැත්තේ කෙරවල ඉඳලා පහළට 1 2 3 4 5 6 7 8 9 අවසාන ඉලක්කම අපි දානවා මේ පැත්තෙන් එළියෙන් බිඳුව කියලා. ඊළඟට අපි දෙවෙනි ඉලක්කම දාන්න පටන් ගන්න මේ පැත්තෙන් බිඳුව 1 2 2 3 4 4 5 6 එළියේ ඉලක්කමට අපි දානවා ඉස්සරහින් 7. දැන් මේ තියෙන්නේ 7 වරක් චක්‍රේ. 7 වරක් 1 7යි, 7 වරක් 2 14යි, 7 වරක් 3 21යි, 7 වරක් 4 28යි, 7 වරක් 5 35යි, 7 වරක් 6 42යි, 7 වරක් 7 49යි, 7 වරක් 8 56යි, 7 වරක් 9 63යි, 7 වරක් 10 70යි. ඊළඟට ඔන්න මම 8 වරක් චක්‍රේ මතක තියාගන්න කෙටි ක්‍රමය කියා දෙනවා. උඩ ඉඳන් පහළට බිඳුවෙන් පටන්ගෙන මම ඉලක්කම් ටික ලියනවා. බිඳුව 1 2 3 4. ඊට පස්සේ මම 4 ලිව්වට පස්සේ තවත් 4 ඉලක්කමක් ලියාගෙන තමයි ඊටු ටික ලියන්නේ. 4 5 6 7 8. මම 8ෙන් නතර වෙනවා. ඊළඟට මම දෙවෙනි ඉලක්කම මේ පැත්තෙන් උඩ අතට යන්න ඕනේ. මේ පැත්තෙන් උඩ අතට මම ලියාගෙන යන්නේ දෙවරක් චක්‍රයට අදාළවයි ලියන්නේ. ඔන්න බලන්නකෝ. බිඳුව 2 4 6 8. නැවතත් මම බිඳුවෙන් පටන්ගෙන උඩට යනවා. බිඳුව 2 4 6 8. දැන් අපි චක්‍රය බලමු හරිද කියලා. 8 වරක් 1 8යි, 8 වරක් 2 16යි, 8 වරක් 3 24යි, 8 වරක් 4 32යි, 8 වරක් 5 40යි, 8 වරක් 6 48යි, 8 වරක් 7 56යි, 8 වරක් 8 64යි, 8 වරක් 9 72යි, 8 වරක් 10 80යි. මේ තමයි 8 වරක් චක්‍රය මතක තියාගන්න පහසුම ක්‍රමය. ඊළඟට අපි බලමු 9 වරක් චක්‍රය කොහොමද පහසුවෙන් මතක තියාගන්නේ කියලා. හරිම ලේසි. බිඳුව 1 2 3 4 5 6 7 8 9. ඔන්න මම මේ අතර ඉලක්කම් ටික ලියාගෙන ගියා. ඊළඟට අපි අනිත් ඉලක්කම ලියන්නේ මේ පැත්තෙන් යට ඉඳන් පටන් ගන්නෙ. බිඳුව 1 2 3 4 5 6 7 8 9. දැන් මේ ලියවිලා තියෙන 9 වරක් චක්‍රය තමයි. 9 වරක් 1 9යි, 9 වරක් 2 18යි, 9 වරක් 3 27යි, 9 වරක් 4 36යි, 9 වරක් 5 45යි, 9 වරක් 6 54යි, 9 වරක් 7 63යි, 9 වරක් 8 72යි, 9 වරක් 9 81යි, 9 වරක් 10 90යි.